අම්මේ දැන් ඔයාලට සනීපයක් දැනෙනවද අම්මේ? ඔව් පුතේ මට දැන් සනීපයි. අම්මේ මම කණ්ඩ මොනව හරි අරන් එන්නද? එපා පුතේ දැම්ම මට මොකුත් එපා. අම්මේ ඔයාට උණ හොඳටම වැඩි වෙලානේ. ඉන්න අම්මේ මම වෙද මහත්තයා ළඟට ගිහින් එන්න. අනේ පුතේ මේ අහන්න මට මොකුත් උනේ නැහැ. මට මොකුත් උනේ නැහැ පුතේ. වෙද මහත්තයෝ මගේ අම්මා සුව කරලා දෙන්නකෝ. අම්මගේ උණ එන්න වැඩි වෙනවා. චුට්ටේ මම කලින් ලියලා දුන්න බෙහෙත් නගරෙන් ගෙනල්ලා දෙන්න. මගේ ළඟ දෙන්න වෙන බෙහෙත් නැහැ. යන්න පුතේ යන්න. කොහොම හරි නගරෙන් බෙහෙත් ටික ගෙනත් දෙන්න. ගොඩක් පරක්කු වෙන්න එපා. මෙතන රැඳිලා ඉන්නවට වඩා හොඳයි බෙහෙත් ටික ගන්න සල්ලි හොයා ගන්න. මම බාප්පගෙන්වත් සල්ලි ටිකක් ඉල්ලනවා. එයා දෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. මට අම්මා වෙනුවෙන් සල්ලි ඉල්ලන්නම වෙනවා. අම්මගේ ලෙඩේ ගැන කිව්වොත් බාප්පා සල්ලි දෙන්න ඉඩ තියෙනවා. කවුද මේ? බාප්පේ මම චුට්ටේ. චුට්ටේ මොකද මෙහෙ ආවේ? බාප්පේ අම්මගේ තත්ත්වය හොඳටම නරකට හැරිලා තියෙන්නේ. මොනවා? එහෙනම් වෙද මහත්තයා ළඟට අරන් යන්නනේ තියෙන්නේ. මගේ ළඟට මොකටද ආවේ? මම වෙද මහත්තයා ළඟට ගියා. බෙහෙත් තුණ්ඩුවක් දුන්නා. හරි. ඉතින් ඒ බෙහෙත් ටික අරගෙන දෙන්න. අනේ බාප්පේ මගේ ළඟ බෙහෙත් ගන්න සල්ලි නැහැනේ. මට බෙහෙත් ගන්න සල්ලි දෙන්නකෝ. නැතිනම් මට අම්මව බේරගන්න බැරි වෙයි. කට වහගන්න චුට්ටේ. මේ වෙලාවේ මගේ ළඟ සල්ලි නැහැ. අනේ බාප්පේ මට සල්ලි දෙන්නකෝ. මම මේ සල්ලි නැවත ලබා දෙන්න. මේ අහන්න උහොම හඬා වැටුණා කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. වෙන කොහෙට හරි යන්න. දැන් මම කොහොමද අම්මව සනීප කරගන්නේ? අනේ දෙවියනේ මගේ අම්මව බේරලා දෙන්න. අම්මා ඇරෙන්න මට මේ ලෝකේ වෙන කවුරුවත්ම නෑ. කවුද මේ? මම වනදේවි. ඔබ ඇයි මේ අඬන්නේ? මගේ අම්මා හොඳටම අසනීප වෙලා ඉන්නේ. මගේ ළඟ ලොකු සල්ලියක් නෑ මගේ අම්මට බෙහෙත් ගෙනල්ලා දෙන්න. අම්මව ඇරෙන්න මට මේ ලෝකේ වෙන කවුරුවත්ම නෑ. මේ මායාකාර සපත්තු දෙක ගන්න. මේ සපත්තු දෙක දාගෙන උඩ පැන්නම ඔබට එක රන්කාසියක් ලැබෙයි. ඔබ හොඳින්ම මතක තබා ගන්න. එක වරකට එක කාසියකට වඩා ලබා ගන්න එපා. මොකද උඩ පනින වාරයක් පාසා ඔබ කුඩා වෙනවා. ඔබ දවසක් විවේක ගත් පසු නැවත පෙර තත්ත්වයටම පත් වෙනවා. එක දිගටම උඩ පැන්නොත් මැස්සෙක් තරමටම පොඩි වෙනවා. මේ කාරණය හොඳින්ම මතක තබා ගන්න දරුවෝ. මම මතක තියාගන්නම්. ඇත්තටම උඩ පැන්නම රන්කාසියක් ලැබෙනවද? අනේ ඇත්තටම රන්කාසියක් ලැබුණනේ. දැන් මට මගේ අම්මට බෙහෙත් ගන්න පුළුවන්. අම්මේ දැන් ඔයාට හොඳ වෙනවා. මට හොඳේ වගේ නම කිලෝ එකක් දෙන්න. හොඳේ වගේ දෙන්න. මෙන්න ගන්න. මොකද බොල? සල්ලි කොහෙන්ද හොයාගත්තේ? බෙහෙතුත් අරගෙන පළතුරුත් අරගෙන කොහෙන්ද බොල සල්ලි ලැබුණේ? මට වනදේවි දුන්න බාප්පේ. කවුද දුන්නේ? වනදේවි දුන්න බාප්පේ. ඇත්තටම වනදේවි දුන්නා. චුට්ටේ බොල මට බොරු නොකිය ඇත්ත දොඩාපිය. කොහෙන්ද සල්ලි ලැබුණේ? බාප්පේ මාව විශ්වාස කරන්න.
මම කාගෙන්වත් ණයට ගත්තේ නෑ. කාගෙන්වත් හොරකම් කරෙත් නෑ. මගේ දුක දැකලා වනදේවි මට සපත්තු දෙකක් දුන්නා. ඒක දාගෙන උඩ පනින්න කිව්වා. එතකොට රන්කාසියක් ලැබෙයි කිව්වා. ඉතින් මම උඩ පැන්නා ඒ කිව්ව විදිහට. මට රන්කාසියක් ලැබුණා. ඒකෙන් තමා මම අම්මට බෙහෙත් ගත්තේ. මාව විශ්වාස කරන්න බාප්පේ. මොනවා කිව්වා? උඩ පැන්නම රන්කාසි ලැබෙනවද? චුට්ටේ මේ ඇත්ත නේද කියන්නේ? ඔව් බාප්පේ මම මේ ඇත්තමයි කියන්නේ. එහෙනම් චුට්ටේ උඩ පැනලා කාසියක් කරන් පෙන්නනු. නැත්තම් දන්නවනේ. අනේ බාප්පේ ඒ සපත්තු දෙක ගෙදරනේ තියෙන්නේ. හරි එහෙනම් ගෙදර යමු. යමු. පෙන්නමු බලන්න එහෙනම් මට ඔය මායාකාර සපත්තු දෙක. මෙන්න බාප්පේ මේ තියන්නේ සපත්තු දෙක. චුට්ටේ බොලා කියන විදිහට මේ දෙක දාගෙන උඩ පනින හැම මොහොතකම කාසියක් ලබා දෙනවද? ඔව් බාප්පේ ඔව්. හරි කෝකෝ ඕක මෙහෙ දෙන්න මම උඩ පැනලා බලන්න. මේ කරන් බලන්න මම බොරුද කිව්වේ කියලා. මේක ඇත්තටම වුණානේ. මේ සපත්තු දෙක මම ගන්න ඕනේ. චුට්ටේ මේ සපත්තු දෙක මට විකුණන්න. මම මේ දෙක සල්ලි දීලා ගන්නම්. නෑ බාප්පේ මම මේ දෙක විකුණන්නේ නෑ. මේ දෙක වනදේවි මට ලබා දුන්නේ. මට තමුන්ගේ මේ වනදේවිගේ කතාව ගැන විශ්වාස නෑ චුට්ටේ. මේ සපත්තු දෙක කොහෙන් හරි හොරකම් කළා නේද? අනේ එහෙම දෙයක් නෑ. වනදේවි මගේ දුක දැකලායි මට මේ සපත්තු දෙක දුන්නේ. හරි විකුණන්නේ නැත්තම් මම මේක එක දවසකට අරන් යනවා. හෙට උදේ එන්න. මම මේ දෙක නැවත දෙන්නම්. මම මේක නැවත දෙන්නේ නැහැ. බාප්පේ වනදේවි කිව්ව ගොඩක් ආසාව තියාගන්න එපා කියලා. එයා කිව්වා කටවහ ගන්න කිව්වේ. අද මට රන්කාසි ගොඩක් ලැබෙන්නයි යන්නේ. මම මුළු දවසම උඩ පනිනවා. 1 2 3 ඔන්නාව 4යි. මම මේ ලෝකෙම ධනවතා වෙනවා. මම දැන් S2 පියාගෙන උඩ පනිනවා. S2 ඇරලා බලද්දී මුළු ගෙදරම දිලිසෙන්න රන්කාසි පිරීලා තියේවි. අරේ දැන් මට හොඳට මම අහන්සේ. දැන් මම ටිකක් විවේක ගන්නවා. පොඩ්ඩක් බලමු. ඇස්සරලා කොච්චර මම රන්කාසි හෙව්වද කියලා. මේ මොකද මේ කාසි මෙච්චර ලොකු වෙලා? අරේ ගෙදර බඩුත් ගොඩක් ලොකු වෙලානේ. මේ ගස මේ අහස උසට ගියේ කොහොමද? මම අනේ මට මේ මොකද වුනේ? මේ මොකෙක්ද? මේ කොහොම සතෙක්ද? බුදු අම්මෝ මෙච්චර ලොකු ගෙම්බෙක්. බාප්පේ මේ තරම් රන්කාසි මෙච්චර රන්කාසි ගත්තා කියන්නේ බාප්පා මැස්සෙක් තරම් පොඩි වෙන්නේ නැති. ඒකද බාප්පා පේන්න නැත්තේ. ඔව් පුතේ අධික තණ්හාව නිසා ඔබගේ බාප්පා විනාශ වුණා. මිනිසෙක් වෙලත් ඔහුට ගෙම්බෙක්ගේ බඩේ මිය දෙන්න සිදු වුණා. දැන් මේ සියලුම රන්කාසි ඔයාගේ.
ඔයාගේ අම්මා සමග දැන් අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. හැමදාම නිවැරදි තීරණ ගන්න. ඒ වගේම කිසිදාක අධික තණ්හාව ඇති කරගන්න එපා පුතේ. මම එහෙම කරන්නම් අම්මේ. ඔබට බොහොම ස්තුතියි.